උසස් පෙළ ඉවර වෙච්ච දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඉංග්‍රීසි. ඉතින් ඔයාට රැකියාවක් කරන්න ඉංග්‍රීසි ඕන වෙනවද? ඒ වගේම උපාධියකට අයදුම් කරනවා, කැම්පස් යනවාට ඉංග්‍රීසි ඕන වෙනවද? මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මේක ගැන අපි සාකච්ඡා කරමු. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන ඔයා දන්නවා ඔයා මේ වෙනකොටත් A level ඉවර කරලා තියෙන්න පුළුවන්, O level ඉවර කරලා තියෙන්න පුළුවන්, ඔයා රැකියාවකට අයදුම් කරන්න ලෑස්ති වෙන්න පුළුවන්, ඔයා කැම්පස් අයදුම් කරන්න ලෑස්ති වෙන්න පුළුවන්. ඉතින් මේකෙදි මේ ඉංග්‍රීසි වල තියෙන වැදගත්කම කොච්චර වෙනවද? ඉතින් විශේෂයෙන්ම ඉස්සෙල්ලාම අපි කතා කරමු බලන්න රැකියාව වෙළඳපළට මේක බලපාන විදිය. මොකද ඔයා කැම්පස් එකකින් උපාධියක් කරත් ඊට පස්සේ ඔයා රැකියාව වෙළඳපළට එන නිසා. ඉතින් සරලම උත්තරේ තමයි රැකියාවක් ලබා ගන්න ඉංග්‍රීසි ඕනද කියන එකට ඔයාට ඔව් අනිවාර්යයෙන්ම රැකියාවක් ලබා ගන්න ඉංග්‍රීසි අත්‍යවශ්‍යම වෙනවා. ඉතින් මේක ඔයා යවන CV එක වෙන්න පුළුවන්, ඔයා යවන ඒවා මොන දේ ඉන්ටර්විව් එකේදී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා රැකියාව කරගෙන යද්දි වෙන්න පුළුවන්, ඔයා ප්‍රොමෝෂන් එකක් ගනිද්දි වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම මෙන්න මේ ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් විශේෂයෙන්ම ඇයි මේ ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වෙන්නේ? විශේෂයෙන්ම කිව්වොත් එහෙම ලංකාවේ තියෙන කම්පැනි වලින් 65%කට වඩා වැඩි ප්‍රමාණයක් වැඩිපුර කන්සිඩර් කරන්නේ අලුතෙන් කවුරු හරි බඳවා ගන්නකොට එයාට ඉංග්‍රීසි පුළුවන්ද කියන එක තමයි. ඒක නිසා ඔයාගේ රැකියාවක් ඔයාට ලැබෙනවද නැද්ද කියන එකේ බලපාන ප්‍රධානම හේතුවක් තමයි ඔයාට ඉංග්‍රීසි පුළුවන්ද බැයිද කියන එක. ඉතින් ග්ලෝබලි ගත්තත් එහෙම නැත්නම් අපි අන්තර්ජාතික වශයෙන් ඔයා වෙනත් රටක රැකියාවක් කරන්න යනවා නම් ඒත් මේ තත්ත්වෙ මෙහෙමම තියෙනවා. විශේෂයෙන්ම බිස්නස් මැනේජ්මන්ට් ටෙක් ඇන්ඩ් කස්ටමර් සර්විස් පැත්තට අනිවාර්යයෙන්ම ඔයාගේ ඉංග්‍රීසි දැනුම චෙක් කරලා බලනවා. ඉතින් ඔයාට ඉංග්‍රීසි අඩු දැනුමක් නම් තියෙන්නේ, ඔයාට අඩු අවස්ථාවක් තමයි තියෙන්නේ හොඳ රැකියාවක් ලබා ගන්න. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම ඉන්ඩස්ට්‍රි වයිස් එක ඉන්ඩස්ට්‍රීස් වලින් මේක කොහොමද ඉංග්‍රීසි බලපාන්නේ කිව්වොත් එහෙනම් විශේෂයෙන්ම ඔයා IT සයිඩ් එකේ එහෙම නැත්නම් BPO සෙක්ටර් එකේ ඔයා අයදුම් කරනවා නම් ඉංග්‍රීසි දැනුමක් නැතුවට මේක කරන්නම බෑකට හේතුව ඔයාට ගොඩක් වෙලාවට මේක ෆොරින් ක්ලයන්ට්ස්ලාත් එක්ක පිටරට ඉන්න ක්ලයන්ට්ස්ලාත් එක්ක තමයි මේ ගනුදෙනු සිද්ධ කරන්න වෙන්නේ. දෙවෙනි එක ටූරිසම් and හොස්පිටල්, විශේෂයෙන්ම හොටෙල් එක වගේ වැඩ කරනවා නම් ඉංග්‍රීසි කියන්නේ අත්‍යවශ්‍යම කාරණයක්. ෆ්‍රන්ට් එන්ඩ් එකේ ඉන්නවා නම් විශේෂයෙන්ම ෆ්‍රන්ට් ඔෆිස් වෙන්න පුළුවන්, හවුස් කීපින් වෙන්න පුළුවන්. මෙන්න මේ කට්ටියට නැත්නම් මැනේජ්මන්ට් එක ටීම් එකේ ඉන්නවා වෙන්න පුළුවන්. මෙයාලට අත්‍යවශ්‍යම කාරණයක් වෙනවා. මොකද ගෙස්ලත් එක්ක ඉන්න නිසා විශේෂයෙන්ම ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් වගේ අංශ ගත්තොත් මේ කට්ටිය ගෙස්ලත් එක්ක කතා කරන නිසා විශේෂයෙන්ම ෆොරින් ගෙස්ලත් එක්ක කේට කරන වාගේ හොටෙල් එකක් නම් වට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි දැනුම තියෙන්න ඕනේ. ඉතින් රජයේ අංශ රාජ්‍ය අංශයේ ගත්තොත් එහෙම රාජ්‍ය අංශෙත් එහෙමයි ගොඩක් රාජ්‍ය අංශයේ රැකියාවන් සඳහා වාගෙන් ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කරනවා. ඒ වගේමයි බැංකු සහ මූල්‍ය ආයතන ගත්තත් බැංකු සහ මූල්‍ය ආයතන වලත් අත්‍යවශ්‍යම කාරණයක් වෙනවා ඔයාට ඉංග්‍රීසි දැනුම. ඒ වගේමයි O level සහ A level වලට ගත්ත ඉංග්‍රීසි වලට ගත්ත රිසල්ට් එකත් මේකට ලොකු බලපෑමක් තියෙනවා. ඉතින් how do they check your English? කොහොමද මෙයාලා ඔයාගේ ඉංග්‍රීසි දැනුම චෙක් කරන්නේ රැකියාවකදී? ඉතින් පළවෙනිම කාරණේ තමයි ඔයාගේ ඉංග්‍රීසි දැනුම චෙක් කරන එක. ඔයා කම්පැනි එකකට එහෙම නැත්නම් රැකියාවක් ලබා ගැනීමේදී අයදුම් කරන ඔයාගේ අයදුම්පත සහ ඒ අයදුම්පතට අතිරේක ඔයා යවන කවරින් ලෙටර් එකේ ඉංග්‍රීසි බලනවා. ඉතින් මේකෙදි ඔයාට මොනවා හරි වැරද්දක් තිබුණොත් ග්‍රැමර් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පැහැදිලි වචන ටිකක් දානකොට ඒකේ ඔයා ක්ලැරිෆිකේෂන් මොන හරි ඉෂුස් තියෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකදී ඔයාව රිජෙක්ට් වෙන්න පුළුවන්. ඔයාට තෝරගන්න නැති වෙන්න පුළුවන් ඔයා ඉංග්‍රීසි දැනුම අඩුයි කියලා. ඒ වගේමයි දෙවෙනි අවස්ථාව මේ කම්පැනි තෝරන්නේ ඔයාව ඉන්ටර්විව් එකේදී. ඉතින් විශේෂයෙන්ම ඉන්ටර්විව් එකට ගිහිලා කතා කරනකොට ඔයාට ඉංග්‍රීසි පුළුවන්ද බැයිද කියන එක ඔයාට වචන දෙක තුනක් කතා කරනකොටම තේරෙනවා අදාළ කම්පැනිට. ඉතින් ඔයාට ඉංග්‍රීසි දැනුම නැත්නම් ඉන්ටර්විව් එකේදී ඔයාට ෆේල් වෙන්න වෙනවා. සමහර ආයතන තියෙන රිටන් ටෙස්ට් එකක් තියලා තමයි ඔයාව රැකියාවට ගන්න. විශේෂයෙන්ම ඔඩිට් ෆර්ම්ස් එකේ යන දරුවෝ ඉන්නවා නම් මේ විශේෂයෙන්ම හොඳ ඔඩිට් ෆර්ම්ස් වල මෙන්න මේ එක්සෑම් එකක් තියලා තමයි මෙයාලව ගන්න. ඉතින් ඒකෙදි ඔයාට එසේ එකක රචනාවක් ලියන්න තියෙන පුළුවන්, සමහර කම්ප්‍රෙන්ෂන් තියෙන ග්‍රැමර් චෙක් කරනවා. ඉතින් මේවා බැයි නම් ඔයාට හොඳ රැකියාවක් ලබා ගන්න බැරි වෙනවා. ඉතින් විශේෂයෙන්ම ඊට අමතරව වැදගත්ම දෙයක් තමයි විශේෂයෙන්ම ඔයාගේ මේ ඇකඩමික් ක්වොලිෆිකේෂන් එක. ඒ කියන්නේ ඔයා O level හෝ A level වලට ලබාගෙන තියෙන රිසල්ට් එක මොකක්ද? මේකත් මේ රැකියාව වෙළඳපොළේදී ඔයාගෙන් බලන විශේෂයෙන් බැංකු වලට එහෙම දානකොට සමහරට ඉංග්‍රීසි වලට ඔයාට C එකක්වත් තවම තියෙන්න ඕන. සමහර බැංකු වල A සහ B ඉල්ලනවා. ඉතින් ඔයාට C එකක් තිබ්බත් සමහරලාට A level වලට හරි O level වලට හරි A තියෙන දරුවෙක් තව කවුරු හරි ඉල්ලීමක් කරලා ඉල්ලලා තිබුණොත් රැකියාව සඳහා ඔයාව තෝරගන්න නැතුව එයාව තෝරගැනීමේ වැඩි සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම entry level jobs දෙති A level ඉවරුණාට පස්සේ ඔයාට ලොකු රැකියාවකට යන්න අමාරු නෑ. විශේෂයෙන්ම යන්නේ ආරම්භක රැකියාවක් සඳහා තමයි යන්නේ. ඉතින් මේකට ඉංග්‍රීසි බලපානවා. ඔයා රැකියාවක් පළවෙනි සැරේ කරන්න ගියත් ඔයාට ඉංග්‍රීසි දැනුම තියෙනවද කියලා මෙයාලා චෙක් කරනවා. ඉතින් සමහරවල් ඔයාගේ O level A level C එකක් B එකක් තියෙනවද කියලා බලනවා. ඉතින් ඒක නිසා ඒ ගොඩාක් රැකියාවන් සඳහා ඉල්ලනවා good command of English required කියන එක අනිවාර්යයෙන් මෙයාලා මේ කට්ටිය ඇඩ්වර්ටයිස්මන්ට් දාද්දිත් මේක මේ කට්ටිය කියනවා.
ඉතින් higher level roles ගත්තොත් එහෙම කියන උඩ level වල මැනේජර් කෙනෙක් වෙනවා නම් මැනේජර් කෙනෙක්ට අයදුම් කරනවා වෙන්න පුළුවන් මැනේජර් කෙනෙක් වෙන ප්‍රොමෝෂන්ස් අයදුම් කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවට ඉංග්‍රීසි බලනවාද? අනිවාර්යයෙන්ම ඔයාට මැනේජර් කෙනෙක් විදියට වැඩ කරන්න බෑ. ඔයාට ඉංග්‍රීසි නැතුව. මොකද ඔයාට රිපෝට් ලියන්න තියෙනවා. ඔයාලට ඊමේල් ගහන්න තියෙනවා. ඉතින් සමහරවිට වෙලා ටීම් එකක් මැනේජ් කරන්න වෙයි සමහරවිට ගෙස්ලට කතා කරන්න වෙයි. ඉතින් මෙන්න මේවත් එක්ක ඔයා මැනේජර් කෙනෙක් විදියට වැඩ කරන්න කවදා හරි ඊනයක් තියෙනවා නම් ඔයාට ඉංග්‍රීසි හදා ගන්න වෙනවද ඔය පුතේ. ඉතින් ඉංග්‍රීසි වගේ ප්‍රොමෝෂන් වලට ලොකු බලපෑමක් තියෙනවා. උසස් වීමක් දෙනකොට ඔයාලට ඉංග්‍රීසි පුළුවන් ද? ඉතින් කම්පැනි හොඳට ඉංග්‍රීසි කතා කරන කට්ටියට තමයි ලොකු ප්‍රොමෝෂන්ස් ඉක්මනින් ලබා ගැනීමේ හැකියාවක් තියෙන. ඉතින් විශේෂයෙන්ම without English you may hit a career ceiling. ඒක නිසා ඔයාට උඩට යන්න බෑ. ඔයාගේ ගමන නවත්තන්න සිද්ධ වෙනවා. ඉංග්‍රීසි වාදයේ පුතේ හදාගත්තේ නැත්නම් විශේෂයෙන්ම කතා කිරීමේ හැකියාව හදාගත්තේ නැත්නම්. ඉතින් අන්තරේ දැන් සමහර කට්ටිය ඉන්නවා රට ගිහිල්ලා රැකියාවන් කරන්න බලාපොරොත්තු වෙන යනවා. ඉතින් ඔයා රට යනකොටත් ඒ කොමන් ලැන්ග්වේජ් එකක් විදිහට පාවිච්චි කරන්නේ පොදු භාෂාවක් විදිහට ඉංග්‍රීසි තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයා රිමෝට් ජොබ් එක කියන්නේ ගෙදර ඉඳලා වැඩ කරනවා නම් පිටරට එක ෆ්‍රීලාන්ස් කරනවා නම් ඉංග්‍රීසි අත්‍යවශ්‍යම වෙනවා. ඒ වගේම විසා ස්පොන්සර්ෂිප් ගන්නවට UK කැනඩා එහෙම ගත්තොත් මේ IELTS එහෙම TOEFL එහෙම අත්‍යවශ්‍යම බලනවා. මේවා පාස් වුණොත් විතර වැඩ පිටරට යන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් පිටරට යන රැකියාවන් සඳහා තෝරා ගැනීමේදී ඒකට වෙනම ටෙස්ට් එකකුත් තියෙනවා සමහර ලාවට. ඔයාට ඉංග්‍රීසි පුළුවන්ද කියලා බලන්න. ඒක බැරි නම් ඔයාව ගොඩක් වෙලාවට ගන්නෙ නැහැ රැකියාවන් සඳහා. ඉතින් ඔන්න ඔය කියන ඉංග්‍රීසි දැනුම ඒක නිසා රැකියාවක් සඳහා අත්‍යවශ්‍යම නිසා දුවපතේ ඔයා අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාවට මෙන්න මේ කියන වැරදි හදා ගන්න ඕන. පළවෙනි එක තමයි ඔයාගේ CV එක අදම ගිහිල්ලා බලනවා අයදුම් කරන රැකියාව සඳහා අයදුම් කරන CV එක හරියට අයදුම් කරන්න බලන්න. ඒකේ ග්‍රැමර් වැරදි තියෙනවද කියන එක අනිවාර්යයෙන්ම චෙක් කරගන්න ඕන. ඒ වගේමයි ඉන්ටර්විව් එකට මුහුණ දෙනකොට ඉන්ටර්විව් එකට කලින් සූදානම් වෙලා යන්න. මම කලිමුත් මමත් වීඩියෝස් කීපයක් ගෙනල්ලා තියෙනවා කොහොමද ඉන්ටර්විව් වලට මුහුණ දෙන්නේ කියලා. මේ වගේ ඉංග්‍රීසි හරියට පාවිච්චි කරන්න. වැඩි කතා කරන්න යන්න එපා. අත්‍යවශ්‍ය දේවල් වලට විතරක් හරියෙන් ඉංග්‍රීසි කතා කරන්න ඕන. ඉතින් ඒ වගේමයි ඊමේල් එහෙම යවද්දී ඒ වගේ අයදුම් කරද්දී ඒ වගේ වචන ටික හරියට පාවිච්චි කරන්න. ඒ වගේමයි ඔයා ඉංග්‍රීසි පාවිච්චි කරනකොට විශේෂයෙන්ම හැම වෙලෙම gedara හැම වෙලෙම පාවිච්චි කරන්න බලන්න. වගේ යාළුවන් එක්ක කතා කරන්න. එතකොට ඔයාට මේක ඉබේම ආගේ හැදෙනවා. ඉතින් විශේෂයෙන්ම වර්තමානයේ තියෙන ට්‍රෙන්ඩ්ස් ගත්තොත් එහෙම ලංකාවේ තියෙන ගොඩාක් කම්පැනිස් විශේෂයෙන්ම මල්ටිනේෂනල් කම්පැනි ජෝන් කිල්ස් වෙන්න පුළුවන් හේලි සේමාස් මෙන්න මේ වගේ LOLC වගේ ලොකු ගෲප්ස් වල ලොකු පඩියකට යන්න නම් ඉංග්‍රීසි කට්ටිය අනිවාර්යෙන් බලනවා. මේ කට්ටිය ගොඩක් වෙලාවට ඒ ගත්තට පස්සේ සමහර වෙලාවට ට්‍රේන් කරන ආයතනක් තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට යම් මට්ටමක ඉංග්‍රීසි මේ කට්ටිය බලනවා අනිවාර්යයෙන්. විශේෂයෙන්ම මේ වගේ රජයේ රැකියාවන් සඳහා විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව වලට පුළුවන් ද බැයිද කියන එක බලන්න ටෙස්ට් එකකුත් රජයේ රැකියාවන් සඳහා තියෙනවා. ඉතින් ඒක නිසා ආ රිමෝට් ජොබ්ස් වලට එහෙමයි ග්ලෝබල් පිටරට රැකියාවන් සඳහා බඳව ගන්නකොට එහෙමයි මෙන්න මේ ට්‍රෙන්ඩ් එකත් එක්ක ඔයාට ඉංග්‍රීසි දැනුම නැතුවම මේක කරන්න බෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි හදාගන්නම වෙනවද ඔය පුතේ. ඉතින් කොහොමද හදාගන්නේ කියන එක අපි ඉස්සරහදී කතා කරමු. Can you still get a job without English? ඉන්තිවාට ඉංග්‍රීසි නැතුව රැකියාවක් කරන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි ඔයාට මේ ලොකු රැකියාවන් කරන්න බෑ දුවේ පුතේ. විශේෂයෙන්ම මැනුවල් ලේබර් ගෙදර බිස්නස් එකක් කරනවා වෙන්න පුළුවන් සමහරවිට. එහෙම නැත්නම් කම්කරු රැකියාවන් කරනවා නම් එහෙම නැත්නම් සමහර ඇවිල්ලා ඔය නාගරික ගම්බද රැකියාවක් කරනවා නම් මේ වගේ රැකියාවන් සඳහා ඉංග්‍රීසි ලොකුවට බලන්නේ නැහැ. ඉතින් එහෙම කරලා ඔයාට එහෙම ගමනක් යන්න නෙවෙයි දුවේ පුතේ. ඔයා බලාපොරොත්තු වෙන්නේ ඔයාට ලොකු ගමනක් යන්න නම් ඔයාට වැඩි රැකියා අවස්ථා ලැබෙන්න නම් ඉක්මනින් රැකියාවක් හොයාගන්න නම් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ඕන වෙනවා. ඉතින් ගොඩක් දරුවෝ රැකියාවන් සඳහා අයදුම් කරනවා එන්නේ නැහැ කියලා කියනවා. එන්නේ තියෙන ප්‍රධානම හේතුව තමයි උදේ වාගේ ඉංග්‍රීසි දැනුමේ තියෙන අඩුකම. ඒක මම අර කියපු කාරණා මත මේ කට්ටිය හඳුනාගෙන තියෙන වාගේ CV එක දුර්වල CV එකක් විදිහට තමයි හඳුනාගන්නේ. අයදුම් කරද්දී ඒක නිසා ඒ ටික හදා ගන්න ඕන. ඉතින් ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි විශේෂම කැම්පස් යන දරුවන්ට ඉංග්‍රීසි බලපාන්නේ කොහොමද කියලා. ඉතින් මම මීට කලින් වීඩියෝ එකකුත් කතා කළා. මමත් කැම්පස් යන කලින් මටත් ඉංග්‍රීසි ලොකුවට බෑ. හැබැයි ඒ ඉංග්‍රීසි දැනුම මම හදාගත්තේ කොහොමද කියන එක මම ඔයාලට සාකච්ඡා කළා. ඉතින් විශේෂයෙන්ම සාමාන්‍ය UGC එක ඔයාව උපාධියකට අයදුම් කරද්දී ඉංග්‍රීසි සම්බන්ධයෙන් වෙනම ටෙස්ට් එකක් තියලා ඔයාව තෝරා ගැනීමක් කරන්නේ නැහැ. ඔයාගේ ZD ස්කෝර් එක බේස් කරලා තමයි ඔයාව මේකට තෝරාගන්නේ. හැබැයි සමහර විශේෂයෙන්ම ලෝ මැනේජ්මන්ට් සහ IT ඩිග්‍රී වලට ගියොත් එහෙම ඔයාට කැම්පස් වලින්ම ඉංග්‍රීසි කෝස් කරන්න තියෙනවා. මේක ඒක නිසා ගොඩක් වෙලාවට වැදගත් වෙනවා. ඒක නිසා උපාධියකට අයදුම් කරද්දී ඔයාට මේක වැදගත් වෙන්නේ නැහැ. හැබැයි ලංකාවේ තියෙන ගොඩක් උපාධි ඉංග්‍රීසි මීඩියම් වලින් තමයි දැන් තියෙන්නේ. ඉංග්‍රීසියෙන් තමයි තියෙන්නේ. ඒක නිසා ඔයාට ඉංග්‍රීසි දැම්ම ඉඳලා ගෙදර ඉඳලම දැම්ම ඉඳලා හදාගන්න try එකක් දෙන්න ඕනවා. උපාධියක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම්.
For English medium degrees විශේෂයෙන් මම කලින් කිව්වා වගේ ඉංග්‍රීසි වලින් තියෙන degrees විශේෂයෙන් management degree ගත්තොත් ජපුර කොළඹ වෙන්න පුළුවන් කොහේ කරත් ඔයාලට මේක English medium තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාට ගොඩක් වෙලාවට මේකේ ඉංග්‍රීසි දැනුම හදාගත්තේ නැත්නම් කැම්පස් එකේ හොඳ රිසල්ට් එකක් ගන්න බැරි වෙනවා. ෆස්ට් ක්ලාස් එකක් සෙකන්ඩ් අපර් එකක් ඔයා try කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට ඔයාගේ ඉංග්‍රීසි දැනුම හදාගන්න වෙනවා. ඉතින් මේවට සමහර විශේෂයෙන් කොළඹ කැම්පස් එකේ ගත්තොත් එහෙම විශේෂයෙන්ම ඉංග්‍රීසි කෝස් එකක් කරන්න තියෙනවා. ඉතින් ඒව කරලා ඔයාට ඉංග්‍රීසි දැනුම ඔයාට හදාගන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයා උත්තර ලියද්දිත් ඔයාට මේ වගේ ඉංග්‍රීසි හරියට නැත්නම් ඔයාට හොඳ රිසල්ට් එකකට යන්න බැරි වෙනවා. ඒක නිසා ඉංග්‍රීසි මීඩියම් තියෙන ඩිග්‍රීස් වලදී විශේෂයෙන්ම මේක ලොකු බලපෑමක් තියෙනවා ඔයාට ඉංග්‍රීසි බැරි නම්. බාහිර උපාධි ගත්තොත් විශේෂයෙන්ම පෙරදින වෙන්න පුළුවන් BBA ඩිග්‍රී කැලණිය වෙන්න පුළුවන් මේවා ගොඩක් වෙලාවට මේවත් තියෙන්නේ ඉංග්‍රීසි මීඩියම්ම තමයි තියෙන්නේ. ඉතින් ඇප්ලිකේෂන් එක උනත් ඔයාලා සබ්මිට් කරන්න දෙන ඉංග්‍රීසි වලින්මයි තියෙන්නේ. ඉන්ටර්විව් එක තියෙනවා මේවට තෝරා ගැනීම ඉන්ටර්විව් එකක් තියෙනවා මේ ඉන්ටර්විව් එක තියෙන්නේ ඉංග්‍රීසි මීඩියම් වලින් තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාට ඉංග්‍රීසි කියන දැනුම අත්‍යවශ්‍ය වෙනවා මේ බාහිර උපාධියක් ඔයා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම්. ඉතින් සමහර ස්පෙෂල් ප්‍රෝග්‍රෑම්ස් බිට් එක ගත්තොත් එහෙම සමහර පිටරට විදේශීයට කැම්පස් එක එකතු වෙලා කරන උපාධි වෙන්න පුළුවන් ප්‍රයිවට් ඩිග්‍රීස් වෙන්න පුළුවන් මේවත් ඉංග්‍රීසි වලින් තමයි තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම පිටරට රැකියාවක් කරනවා නම් කලින් කිව්වා වගේ IELTS වගේ කරන්න ඔයාලට සිද්ධ වෙනවා මේවට අයදුම් කරන්න. කලින් සමහර ඩිග්‍රීස් තියෙනවා විශේෂයෙන්ම සම්පූර්ණ 100% ඉංග්‍රීසි මීඩියම් වලින්ම තියෙනවා. විශේෂයෙන්ම මොරටු යුනිවර්සිටි එකේ බිට් එක ඇපිට් වගේ ඩිග්‍රීස් ඇවිල්ලා මේවා ඉංග්‍රීසි මීඩියම් වලින්මයි තියෙන්නේ. මේ ලංකාවේ තියෙන බහුතරයක් උපාධි තියෙන්නේ ඉංග්‍රීසි මීඩියම් වලින් තමයි තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම එක්සෙප්ෂන් එකක් විදිහට ගත්තොත් එහෙම නැත්නම් විශේෂයෙන්ම ආර්ට්ස් A level වලට ආර්ට් කරපු දරුවන්ට හැබැයි ගොඩක් උපාධි තියෙනවා සිංහල මීඩියම් වලින් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ආර්ට් කරලා එහෙම නැත්නම් බුද්දිසම් ස්ටඩීස් වගේ මොනවා හරි කරනවා නම් සමාජ අධ්‍යයනය සම්බන්ධ වගේ කරනවා නම් මේවා සිංහල හෝ තමිල් වාගේ භාෂාවෙන් තමයි තියෙන්නේ. හැබැයි මේවා කරලා ඊට පස්සේ රැකියාව වෙළඳපළට එනකොට ඔයාලට ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒව ගැන අනිවාර්යයෙන්ම බේසික් ඉංග්‍රීසි නොලෙජ් එකක් ඔයා හදාගන්න try එකක් දෙන්න ඕනේ. විශේෂයෙන්ම මම කලින් කිව්වාගේ සමරි එකක් විදිහට ගත්තොත් උපාධි සම්බන්ධයෙන් UGC එකේ ඇවිල්ලා ආර්ට් ඩිග්‍රීස් වල ගොඩක් වෙලාට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි IT මැනේජ්මන්ට් ඉංජිනේරින් සයිඩ් එකට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි බලනවා. බාහිර උපාධි වලටත් බලනවා. ඒ වගේමයි ප්‍රයිවට් සහ පිටරට රැකියාව උපාධියක් කරනවා නම් මේවටත් අනිවාර්යයෙන්ම වාගේ ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කරලා බලන්න. ඉතින් ඔහේ කියන කාරණත් එක්ක වට තේරෙනවා එහෙනම් දුවේ පුතේ ඉංග්‍රීසි කොච්චර වැදගත්ද කියන කාරණේ. එහෙනම් මේ එච්චර වැදගත් වෙන ඉංග්‍රීසිය කොහොමද හදාගන්නේ? පළවෙනි එක තමයි speak every day even to yourself. ඔයා හැම වෙලේම දවසට වචන කිහිපයක් හරි ඔයත් එක්කම කතා කරන්න. ඔයා ඉංග්‍රීසියෙන් ඔයත් එක්කම කතා කරන්න. දැන් chat GPT වගේ AI tools එහෙම ගොඩක් තියෙනවා. ඔයාට එහෙම නැත්නම් AI tool එකක් අරගෙන එයත් එක්ක ඔයාට කතා කරන්න පුළුවන් ඉංග්‍රීසි හදාගන්න. ඒතර AI tool එකෙන් කියනවා නෑ ඔයා මේක පාවිච්චි කරලා වැරදිවා මේ විදිහට කියන්නේ කියලා. ඉතින් මේ AI tools ඇවිල්ලා මම හිතනවා ගොඩාක් වැදගත් වෙයි කියලා ඔයාට ඔයාගේ ඉංග්‍රීසි දැනුම හදාගන්න. දෙවෙනි එක තමයි watch English videos with subtitles. සමහර ඉංග්‍රීසි වීඩියෝස් තියෙනවා හොඳ වීඩියෝස් තියෙනවා. ඉතින් මේවා බලනකොට ඉංග්‍රීසි වීඩියෝ බලනකොට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ෆිල්ම්ස් එකෙන් බලනවා නම් ඔයා සබ්ටයිටල් මේක ඇවිල්ලා සිංහල තේරුමත් එක්කම බලන්න. ඒකට ආයි බේව මේවට පුරුදු වෙනවා. ඊළඟ කාරණේ තමයි ඉංග්‍රීසි නිවුස් පේපර් එකක් කියවන්න පටන් ගන්න. නැත්නම් සමහර මැගසින් තියෙනවා ඉංග්‍රීසි මේ වලින්. ඉතින් මේ ඉංග්‍රීසි මැගසින් කියවන්න පුරුදු වෙන්න. ඒ වගේම ඊමේල් එකක් ලියන්න පුරුදු වෙන්න. ඒක හරිද කියලා AI tool එකකට වගේ දීලා හරිද කියලා බලන්න. chat GPT වගේ දාලා බලන්න. ඒ වගේම use new words in daily conversation. විශේෂයෙන් අලුත් වචන හැම වෙලේම පාවිච්චි කරා. හැමදාම කතා කරන yes no විතරක් පාවිච්චි කරන්නේ නැතුව හැම වෙලේම අලුත් වචනයක් දවසට දෙක තුනක් ඉගෙනගෙන නිතර භාවිත වෙන වචන දෙක තුනක් ඉගෙනගෙන මේක නිතර පාවිච්චි කරන. දැන් ගොඩක් කට්ටියට ඉංග්‍රීසි සමහරලාවට පුළුවන් වුණත් කතා කරන්න බෑ. ඉතින් ඒකට ඔයා අනිවාර්යෙන් වචන භාවිතා කරන්න ඕනේ. ඒකට සඳහන් මේ ක්ලබ් වල තියෙනවා සමහර යාළුවොත් එක්ක ඔයාලට කතා කරන්න පුළුවන්. මේක හදා ගන්න පුළුවන්. ඒ වගේම ඊට අමතරව ඔයාට ඒ විශේෂම කැම්පස් එකෙන් දරුවන්ට පුළුවන් ඉංග්‍රීසි මීඩියම් වලින් තියෙන ඔයාගේ පළවෙනි වසර වෙන්න පුළුවන් දෙවෙනි වසර වල තියෙන ඔයාට ඒවා ආයෙසරයක් ඔයාට කලින් කරන්න පුළුවන්. පේපර්ස් ටික අරගෙන ඉංග්‍රීසි මීඩියම් වලින්ම ඔයා කරලා බලන්න ඔයාට මේවට උත්තර ලියන්න පුළුවන්ද කියලා. ඒ විශේෂයෙන්ම ඔයා CV එක ඉන්ටර්විව් වලට මේවට අයදුම් කරද්දී මේවා ගැනත් පරිස්සම් වෙන්න ඕන. විශේෂයෙන් ඊට අමතරව ෆ්‍රී ටූල්ස් ඕන තරම් තියෙනවා. මම කලින් කිව්වා වගේ AI තමයි වැදගත්ම වෙන්නේ. ඒ වගේම ඔයාට YouTube එකේ ඕන තරම් channels තියෙනවා. ඉංග්‍රීසි ඔයාට හදාගන්න පුළුවන් ෆ්‍රී channels තියෙනවා. ඉන්දුව පුතේ ඔයාට කොච්චර කිව්වත් ඔයාගේ වුණාව හදාගත්තේ නැත්නම් දුවේ පුතේ ඔයාට ඉංග්‍රීසි හදාගන්න බෑ. මේ මොන ෆ්‍රී ටූල් තිබුණත් ඔයාට වමනාවක් නැත්නම් දවසට අඩුම පැයක්වත් වෙන් කරන්න මගේ ඉංග්‍රීසි හදාගන්න ඕන මේ විදිහට හදාගන්න ඕන කියලා කොච්චර කරත් තේරුම් ගන්න. ඔයා ක්ලාස් ගිහිල්ලා තේරුමක් නැහැ. ඔයා ඇවිල්ලා ග්‍රැමර් මුල් ටික ඉගෙන ගන්න ඒක ඊට පස්සේ ක්ලාස් එක අතහැරලා දානවා. එහෙම නෙවෙයි. ඔයා දවසට පැයක් වෙන් කරලා YouTube වීඩියෝස් හොඳ වීඩියෝස් තියෙනවා හොඳ channels තියෙනවා. ඒ වගේ channel එකකට ගිහිල්ලා මුලින් ඉඳලා ඉංග්‍රීසි ටික හදාගන්න. ගෙදර නිතරම පාවිච්චි කරනවාට ඉංග්‍රීසි ටික හදාගන්න පුළුවන් වෙයි. ඉතින් හැම වෙලේම මම කලින් කියනා වගේ ඉංග්‍රීසි කියලා කියන්නේ ඔයාට
පාලමක් විදිහට තමයි සලකන්නේ. මේක බැරියර් එකක් විදිහට බාධාවක් විදිහට හැදුවොත් හදාගත්තොත් ඔයාලට මේක කරන්න බෑ. ඉතින් ඉංග්‍රීසි කියන්නේ අපි ලංකාවේ සිංහල පාවිච්චි කරනවා නම් සිංහලනේ අපේ ප්‍රධාන භාෂාව. ඉතින් ඉංග්‍රීසි කතා කරද්දී ඔයාලට වරදින්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕකවා වැරදිව අවුරුද්දක් කියන්නකෝ බලන්න ගෙදර කට්ටියත් එක්ක කතා කරන ඔයාලට නිකම්ම ඉංග්‍රීසි වචන ටික හැදෙනවා. ඉතින් ඒක නිසා ඇක්සෙන්ට් එකක් ඕනේ නැහැ. ඔයාලට වගේ කන්ෆිඩන්ස් එක හදාගත්තා නම් හොඳටම ඇති ඔයාලට. ඉතින් ඉංග්‍රීසි නිතර පාවිච්චි කරන්න. ඒ ග්‍රැමර් හරිද වැරදිද පාවිච්චි කරපුවා නිකන් හරිද වැරදිද කියන එක AI tools වගේ පාවිච්චි කරලා අහලා බලන්න මම මේ කියපු එක හරිද කියන එක. ඉතින් ඒක ඔයාලට ගොඩක් වැදගත්. ඉතින් අවසාන වශයෙන් කියන්නේ ඉංග්‍රීසි කියලා කියන්නේ ස්කිල් එකක් මේක. මේක ඇවිල්ලා ඔයාලට මේක තනියම ඔයාලට ඉගෙන ගන්න බෑ. තනියම ඉගෙන ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. හැබැයි ඒක ඔයා වචන එළියට දාලා තමයි මේක පුරුදු වෙන්න ඕනේ. ඉතින් ගෙදර කට්ටියත් එක්ක යාළුවොත් එක්ක කතා කරන එක තමයි ප්‍රධානම දේ. හැබැයි එහෙම වුණත් නෑ දැන් ඔයාලට AI tools තියෙන නිසා ඔයාලට මේ AI tool හරහා ඔයාලට ඒක ඔටෝ යාළුවත් එක්කම කතා කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයා රැකියාවක් කරනවා නම් ඔයාලට අත්‍යවශ්‍ය වෙනවා ඉංග්‍රීසි. ඔයා උපාධියක් කරනවා නම් අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අනාගතේ දිනන්න නන්දුවේ පුතේ ඔයාලට අත්‍යවශ්‍යමයි ඉංග්‍රීසි. ඒක නිසා පොඩිවට හරි පටන් ගෙන මම ඔය කියපු ක්‍රම වලින් ආරම්භ කරන්න බලන්න ඔයාගේ ඩ්‍රීම් ජොබ් එකකට යන්න නම්. ඉතින් ඔයා පොඩිවට පටන් ගන්නවට ලොකු දේවල් ලොකු වචන පටන් ගන්න අවශ්‍යතාවයක් නැහැ. වචන එකෙන් දෙකෙන් පටන් ගන්න දවසට ඒකලා දවසට වචන කීපයක් හරි අනිවාර්යෙන් මතක තියාගන්න. මේකලා ඒක ඔයා නිතර භාවිතා කරනවට ඉංග්‍රීසි හදා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා වීඩියෝට කැමති ඇති කියලා වීඩියෝට කැමති ලයික් එකක් දාන්න. ඒ වගේ මේ වීඩියෝ එක තව කාට හරි බලන්න අනිවාර්යයෙන් ෂෙයා කරන්න. අලුත් දෙයක් ඉගෙන ගන්න. ඉතින් වීඩියෝ එකයි channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. channel එකට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වීඩියෝ එක ඉස්සරහ හම්බෙමු.